අද වීඩියෝ එක ගෙනාවේ DJI Neo 2 එකේ සහ ඕනෑම ඩ්‍රෝන් එක ක්වික් ෂොට් කියන එක වැඩ කරන්නේ කොහොමද කියන එක පෙන්වන්න තමයි. එහෙනම් මේ වීඩියෝ එක බලන්න. රිටර්න් හෝම් වැඩ කරන්නේ නැහැ ඉන්ඩෝර් වලදී. අවුට්ඩෝර් වලදී විතර රිටර්න් හෝම් වැඩ කරන්නේ. ඒකයි යෝගේ තියෙන ක්වික් ෂොට්ස් කියලා ටිකක්. අන්න ඒ ටිකත් මේ කරලා දෙන්නම්ම. ඕකේ මේ ක්වික් ෂොට්ස් එක තියෙන්නේ මෙන්න මෙතන මේ රෙකෝඩින් බටන් එක තියෙන. රෙකෝඩින් බටන් එකට උඩින් තියෙනවා ෆොටෝස් වීඩියෝ ක්වික් ෂොට් කියලා. දැන් මේක මේ ටෝන් එක ඕෆ් කරලා නිසා මේක පෙන්වන්නේ නැත්තේ. මේක ටෝන් එක උඩට පොඩ්ඩක් ගමුකෝ. එතකොට මේ ක්වික් ෂොට් එක ඔක ඇක්ටිවේට් වෙනවා. ඉතින් මම පෙන්වන්න. ඊට පස්සේ මෙතන ක්වික් ෂොට් කියන එක සිලෙක්ට් කරලා මෙතනින් පෙන්වනවා ඩ්‍රෝන්, රොකට්, සර්කල්, බූමරෑන් ඒ ටික ඔක්කොම ඇක්ටිවේට් කරන්න තියෙන ওই ටිකෙන්. සහ අර මොබයිල් වර්ෂන් එකට කනෙක්ට් කරලා මෙතනින් තව ටිකක් තියෙනවා ෆලෝවින් සිස්ටම් ටිකයි. ඒ ටික මෙයා කරන්න පුළුවන්. මේවා සාමාන්‍ය ඉන්ඩෝ කරද්දී පොර පරිස්සමෙන් මොකද මේක කිලෝමීටර් ගාණක් මීටර ගාණක් පෙන්නනවා මේ යන දුරයි හැමදේම කරකවෙන්නේ කොහොමද මේ හැම එකම ඉමේජ් එකෙන් දාලා තියෙනවා. එතනින් තමයි ක්වික් ෂොට්ස් එක සම්පූර්ණයෙන් මේවා කරන්න තියෙන්නේ. ඒක නෝමල් විදිහට යනවා නම් මෙතනින් අපිට වීඩියෝ කියන එක සිලෙක්ට් කරලා තමයි ආයි ස්ලෝ මෝෂන් කරන්න පුළුවන්. ඉන්නේ ටික තමයි ඕකේ තියෙන්නේ. මම මොබයිල් වර්ෂන් එකෙන් අර හෑන්ඩ් ජෙස්ටර් කන්ට්‍රෝලින් ඒ ටික ඇක්ටිවේට් කරලා පෙන්නන්නම් දැන්. එතනින් ඩ්‍රෝන් එක කනෙක්ට් කරලා එලව කරලා අපි නෝමල් සිස්ටම් එකට යන්න තියෙන්නේ. ड्रॉइंग जॉइन වුණාම ड्रोन එකේ ප්‍රිවිව් එක උතන්ට පේන්න ගන්නවා. ඔය දින්නේ අපිට Neo 2 එකෙන් කරන්න පුළුවන් වැඩයි බැරි වැඩයි. හරි. ඉස්සෙල්ලා කිව්වාගේ glasses avoid කරන්න. ඒවා කරන්නේ නැහැ. glasses බෑ. ඊට පස්සේ buildings වලදී ඒවා වතුර ඒවට බෑ. ඒ කියන්නේ water body එක කුඩින් මේවා යවන්න බෑ. කියන්නේ යාකර ලෑන්ඩින් ලෙවල් එක තියෙනවනේ. ලෑන්ඩින් ලෙවල් එක එහා මෙහා වුණ ගාම ඊට පස්සේ ආයෙ හිතන්නේ ලෑන්ඩින් මෝඩ් එකට ඇක්ටිවේට් වුණා කියලා. ඊට පස්සේ මේ යා හැමම ස්කිප් වෙලා යනවා. ඒ කියන්නේ කොයිම වෙලාවකත් water body එක කුඩින් යවන්න එපා. බෑ. ස්කිප් වෙනවා කියන්නේ කෙලින්ම ඩ්‍රෝන් එක වතුර ලෑන්ඩ් වෙනවා. ඉතින් අර අනික් මම කිව්ව දේවල් ටික. කියන්නේ රිමෝට් එකෙන් කරන්න බැරි මොබයිල් වර්ෂන් එකෙන් විතරක් කරන්න පුළුවන් ඒවා තමයි මේ තියෙන්නේ. ඒකට අපිට ඕන කරන්නේ සිලෙක්ට් කරලා මේක කරගන්න පුළුවන්. දැන් මම ෆලෝ කියන ඔප්ෂන් එක දාලා මේ යවලා පෙන්නන්නම්. ඒකට මේකෙදි අපිට ගන්න වීඩියෝස් ෆොටෝස් ඔක්කොම මෙතන ඇල්බම් එකකට ගිහිල්ලා බලන්න කරන්න පුළුවන්. තාම මොකද අපිට රෙකෝඩ් කරලා නැති නිසා මම පෙන්නන්නේ. මේ ෆලෝවින් එක නැතුව අපිට රිමෝට් එක විදිහටම දැන් රිමෝට් එක නැතුවනේ දැන් මේකෙත් අපිට පුළුවන් මේ ටේක් ඔෆ් කරන්න. රිමෝට් එක විදිහටම ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒකෙත් අපිට ඕන කරන ෆෝමැට් එක 4K නම් 4K, Full HD නම් Full HD, එහෙම අපිට ඕන කරන ෆ්‍රේම් රේට් එක තේරම සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. රෙකෝඩින් ස්ටාර්ට්, රෙකෝඩින් ස්ටොප් මේ ටික ඔක්කොම ඕකේ තියෙන්නේ. අපි ඕකෙම ෆලෝවින් දාගත්තා කියන්නකො. ෆලෝවින් දාද්දි ආපු මැනුවල් එන්න ඕනේ. අරන් ඇවිල්ලා මේක හරව ගන්න ඕනේ අපේ පැත්තට. රයිට් දැන් අපි ෆලෝවින් ඔප්ෂන් එකට ගියා කියන්නකො. එතකොට එයා දාන්න ගන්නවා ටික් ටිකක් කවුද ෆලෝ කරන්න ඕනේ කියලා. එතකොට අදාළ කෙනාට ෆලෝ එක සිලෙක්ට් කරාම එයා ගානට කැමරා එක මේ හදාගෙන කරගෙන බැලන්ස් කරනවා. ඊට පස්සේ ස්ටාර්ට් කියන එක දුන්නාම එයා ඒ මොහොතේ ඉඳලා සර්වර් තමයි ෆලෝ කරන්න පටන් ගන්නවා. ඉතින් එයාගේ ඒ ප්‍රෝග්‍රෑම් එක දැන් ඇක්ටිවේට් වෙලා තියෙන්නේ. ඒක සර්ච් එක තමයි එයා සර් දැන් නැගිටලා ඇවිදගෙන ගියත් එයා ෆලෝ කරනවා. එයා ෆලෝ කරන් එනවා සර්. දැන් රෙකෝඩින් උත් වෙනවා. මේ රෙකෝඩින් ටයිම් එක තමයි පෙන්නන්නේ. මම ස්ටොප් කළා. ආපහු මැනුවල් සිස්ටම් එකට ගියා. අපි නෝයන් ඩ්‍රෝනි මේ ෂොට් ටැග් ගන්නවා කියලා. ඒකෙත් අපිට ඕන කරන ෆෝමැට් එකයි මෙතන settings වලින් අපි select කර ගන්න ඕනේ අපේ ඩ්‍රෝන් එකේ එකේ මීටර කොච්චරක්ද මෙයා යන්න ඕනේ කියලා. මම දැන් 2 මීටර කියන එක select කරලා දෙන්න. select කරාම ඔය preview එක පේන්නේ. ඒ විදිහට තමයි වෙන්නේ. මට 100%ක් හරියටම ගැරන්ටි කරන්න බෑ මේක ඇතුළේ මට ඔය හරියටම කරන්න පුළුවන් නේද කියලා. ඔය ෂොප් එක ඇතුළේ නිසා මම මෙහෙම දාන්න සමහරවිට මෙයා stop වෙන්නත් පුළුවන්. 2 meters වලට එයා ඩ්‍රෝන් එක ගෙනියන ආපහු ගිහිල්ලා සෙන් දැන්ට එනවා ඩ්‍රෝන් එක. ඒ වීඩියෝ එක අරගෙන ආයේ වීඩියෝ එක අරන් එනවා. ඒ ගත්ත වීඩියෝ එක තමයි quick shots වලට ඇවිල්ලා බලන්න පුළුවන් මෙතනින්. දැන් ඔන්න අපි ගත්ත quick shot එක මෙතන save වෙලා තියෙනවා. මොකද විදිහට තමයි පෙන්වන්නේ වීඩියෝ එක ගියේ. ඔය ලස්සන view එකක් එක්ක ගන්න වැඩි යන්නේ සර්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙතනින් ඩවුන්ලෝඩ් කියන බටන් එක ප්‍රෙස් කරලා ඩවුන්ලෝඩ් කරගන්න. ඒක උඩ කෙලින්ම ගැලරි එකට සේව් වෙනවා. ගැලරි එකට සේව් වෙනවා. ඊට පස්සේ ඩ්‍රෝන් එක අපිට මේ අතට ගන්න ඕන නම් මේ විදිහට මෙහෙම යටින් අත තියන්න. එතකොට එයා ඩ්‍රෝන් එක ඔටෝමැටිකලි ලෑන්ඩ් කරගන්නවා.
අනේ ඔය ෆලෝ වෙන්න අපි මේ ඔප්ෂන් එකක ඉන්නේ. ඉන්න නිසා ඒක සිලෙක්ට් කරන්න දෙන්නේ නැහැ. මැනුවල් එකට ආවා. නැත්නම් ෆලෝ එක සිලෙක්ට් කළා. ඊට පස්සේ ප්ලෑන් කරගන්න පුළුවන්. ඩ්‍රෝන් එක ෆෝන් එක මුකුත් සම්බන්ධ කරන්නේ නැතුව යනවා නම් මෙතන මේ ඇරෝස් ටික තියෙනවා. ඒකෙන් අපිට ඕන කරන මෝඩ් එක මාරු කරගන්න පුළුවන්. දැන් අර ඕකෙත් මේ රිමෝට් එකේ මේ මෝඩ්ස් එක පෙන්නනවා. ෆලෝ එක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන මේ රතු බඩ පොත්තම තියෙනවා. ඒකෙන් අපේ මූණට අල්ලගන්න මේ ඩ්‍රෝන් එක ඊට මේ විදිහට සිලෙක්ට් කරලා බලන්න හිටියා. ඔතන ඉඳලා ඩ්‍රෝන් එක ටේක් ඔෆ් වෙනවා ඔටෝමැටිකලි. ඊට පස්සේ මගේ මීටර් එක විතර දුරට ඩ්‍රෝන් එක ඇප් වෙනවා. ඊට පස්සේ පළවෙනි එක අතන එහෙම තිබ්බට පස්සේ අර මේ අනිපාරාවේ සලැක්ට් එක නිපාරිවා. ඒක මම මේ කරවන ටැග් වලට ඩ්‍රෝන් එක මම කියන්න ඊට පස්සේ මම මේකට අත විදිහට කරනවා. ඩ්‍රෝන් එක ඔෆ් වෙනවා. ඒක යා ඒකේ ඉන්නවා. අවම ඩ්‍රෝන් එක ඊට පස්සේ කරනවා. අද තුනක සිලෙක්ට් කළා. ඒක තමයි මම අද ඇක්ට් කරන ඩ්‍රෝන් එක ඉන්වස්ට් කරලා. අපු අපිට මොකද ඉන්වස්ට් කරලා ඩ්‍රෝන් එක ෆන්ක්ෂන් තාවක අnder ඒක අපු තමයි කරලා ඉන්වස්ට් මේ ඔක්කොම එක ආවලා වෙනවා. ඉතින් යනවා පුවා එන්ජිනියර් යන්න කොහොමද වෙන්නේ? මොකද දැන් ආම හතර විතරම ඉතින් පාරම කරනවා. ඒක දාර්ශනික ඔප්ෂන් එක මගේ වංගතරත්තේ යන ගායන පහ ඩෝන් එක මට පින්නන්න ගන්නවා. යා එල්ල මම ගන්න නැහැ. අපි ඒක තෝරලා ඉතින් ක්ලියර් කරන්න එපා. ඔය දෙල සෙට් ටයිම් ඔප්ෂන් එකේ ඊට දැනට මේකේ තියෙන සෙටින්ග්ස් ඔක්කොම ඇක්ටිවේට් කරලා තියෙනවා. ෆන්ක්ෂන්ස් ටිකක් ඔක්කොම ටෙස්ට් කරලා. මිනිට් එක කිසිම ගැටලුවක් නැහැ. පර්සනල් ප්ලයි කරන්න තමයි තියෙන්නේ.